අපි කතා කරන්නේ ඔබට අත්‍යවශ්‍ය මාතෘකාවක ඉතිරි දිගුවක් පමණයි. අපි තමක සැදී දෙන්න නිවැරදි ලෙස ඔබගේ ජ්‍යොතිෂය කටයුතු විවාහ පැත්තෙන් කරගන්නේ කෙසේද? ඊටු ටික අද අපි කතා කරනවා. අද ඉතුරු වෙලා තියෙන පළවෙනි කොටස තමයි දෙන්නෙක් අතර පොදුවේ අන්‍යෝන්‍ය අවබෝධය. අන්ඩර්ස්ටෑන්ඩින් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. මේ අවබෝධය ඔබ දෙපොළ අතර විතරක් නෙමෙයි විශේෂයෙන් ඔබගේ මව් පාර්ශ්වය පිය පාර්ශ්වය දෙපැත්තේ සතර වර්ගය සමග කොහොමද අවබෝධය? මේක නැතුව ඔබට කවදාකවත් ලෝකේ ජීවත් වෙන්න බෑ. හේතුව විවාහ වෙන ඔබට කඩේ යන්න බඩු ගේන්න උයන්න කරන්න පළපුරුද්ද නොමැති නිසා. ඒ නිසා මව් පාර්ශ්ව පිය පාර්ශ්වය සමග අවබෝධයක මම මේ කතා කරන මේ මාතෘකාව ඔය පොරොන්දු වෙන්නේ නැහැ. විශේෂයෙන් මේක බලනෝ නම් ඔබගේ ලග්න දෙක අස්සේ ඉන්න පියකාරක රවි මෞකාරක චන්ද්‍රයා සහෝදර නෑදෑයෝ ගැන කතා කරන සිකුරු මේ තුන් දෙනා ඔබගේ අන්‍යෝන්‍ය වශයෙන් කේන්දරයේ ඉන්න විලාසය ගැන තමයි සුපරීක්ෂාකාරී වෙන්න ඕනේ. මෙතන අසුබයි ඔතන එනවා දෝෂ තුනක්. ඒකටත් කියනවා නව පංචක අසුබ නව පංචකය දුයි දශා දෝෂය සස අෂ්ටක දෝෂය. මේක විග්‍රහ කළොත් 2ට 12 දෝෂය 6ට අධේ දෝෂය සහ අසුබ නව පංචකය. රාශි දෙකේ සතුරු ග්‍රහයෝ දෙන්නෙක් ඒ නම පංචකයේ තුල හිටියොත් ඒක අසුබයි. හැබැයි තව තියෙනවා සුබ පංචකයේ කියලා. ඒ සුබ පංචකයේදී එකම ග්‍රහයට ඒක ආවොත් විශාල වශයෙන් ගත්තොත් මේෂ ලග්නයේ කුජ අනිත් එක්කෙනා උච්චික ලග්නේ නම් අසුබ නව පංචකයක් නෙමෙයි ඉන්නේ සුබ පංචකය. හේතුව දෙදෙනාගේ ලග්නාධිපතිය එක්කෙනෙක් බැවින්. මේෂ ලග්නයටත් අධිපතිය කුජ උච්චික ලග්නයටත් අධිපතිය කුජ. එන මේ පැත්ත බලන්න ඕනේ. අවබෝධය කියලා කියන්නේ දෙන්න අතර තිබෙන්න ඕන විශාල අවබෝධයක් වගේම මව්පියන් පිළිබඳ විශාල අවබෝධයක් ඇති වෙන දෙයක් තමයි. නැත්නම් අපට ආර්ථික ප්‍රශ්න ඇති වෙලා මේක මග ඇරෙන්න පුළුවන්. ඒ පැත්ත හොයලා බලන්න. ඒ පැත්ත නැතුව විවාහ වීම එච්චර හොඳ නැහැ. දැන් ඔබ බය වෙන්න ඕනේ මේක කිව්වට පස්සේ මේක නැත්තම් මේක ඇති කරගන්න ක්‍රමයක් තියෙනවා. එක ක්‍රමයක් නෙමෙයි ක්‍රම රාශියක් තියෙනවා. sannivedanaය, කතා බහ, එතනින් ගියාම දැනුවත් වීම, අධ්‍යයනය, ඒ වගේ දේවල්. ඒ විතරක් නෙමෙයි මෙතෙන්දී අපි විශේෂයෙන් ඔබ නිදා ගන්න ඉරියව් වස්තු විද්‍යාවේ පැත්තක් තියෙනවා. ඉස දාන්න ඕන දිශාව. ඒ වගේම තමයි යම් කෙනෙක් බුදුන් වදින්න ඕන දිශාව මේ පැත්ත තියෙනවා. බුදුහාමුදුරණ කියලා නෑ අවල් පැත්ත කියලා. නමුත් ජ්‍යොතිෂ විද්‍යාවේ තියෙනවා බුදුන් වදින්නට දිශාව. ඒ තමයි උතුර හෝ ඊශාන. ඒකෙදී පැත්තක් තියෙනවා. ඒක වාස්තු විද්‍යාවට සම්බන්ධ වෙන පැත්තක්. ඔබ වැරදි දශාවක් ගත කරනවා නම් වැරදි විදශාවක් මහ දශාවක් ගත කරනවා නම් ඒකෙන් එන අසුබ තත්ත්වය මර්ධනය කරන්න ඔබ සැතපෙන කාය විවාහ ජීවිත ගත කරන ඒවා වැඩි කරගන්න ඕනේ. ඊගාවට අපි කතා වෙනවා විශේෂයෙන් පොරොන්දු වෙන්නේ නැති පැත්තක්. ඒ තමයි 6 වෙන්න. 6 වෙන්න කියනවා රෝග පීඩා ගැන. 7 වෙන්න කියනවා විවාහ සහ විවාහ ජීවිතය ගැන. 8 වෙන්න කියනවා ආයුෂ ගැන. 10 කියනවා ආදායම. පොරොන්දු වෙන්නේ නැහැ මේවා. පොරොන්දු මේ ඔබට කල්තියා ලෙඩක් හැදෙනවද? ඒ ලෙඩේ හැදෙන්නේ මොන හේතුද? දැන් සමහරක් වෙලාවට ජ්‍යොතිෂයට වහල් වෙච්ච අයට කියනවා අපි ඔයාගේ ආයුෂ හොඳයි. ගොඩක් තියෙනවා. නමුත් ආයුෂ හොඳයි කියලා ඉවරලා දවසකට වැටි, දුම් වැටි පැකට් දෙකක් විතර බීලා හවස් වෙනකොට මත්ද්‍රව්‍ය පාවිච්චි කළොත් ඔබට කවදාකවත් ආයුෂ වැඩි වෙන්නේ නැහැ. ආයුෂ අඩු වෙනවා. සමහර විට ඔබට කේන්දරේ ගහය හොඳ වුණාට ඔබ ඉන්න නිවසේ ප්‍රශ්නයක් වෙලා ඒක ඔබේ විවාහ ජීවිතේ කඩාකප්පල් කරන්න ආර්ථිකයක වැටෙන්න හේතු වෙන්න පුළුවන්. හොයලා බලන්න. එතකොට ඊගාවට මේ 6 වෙනි රෝගස්ථානේ ස්පිරිතාලේ සමහරක් විට ඔබ ඒ 6 ඉන්න ග්‍රහයා නිසා ඔබට ස්පිරිතාලේ නතර වෙන්න වෙයි. දැන් මම කියන්නේ මේකට බේත් හරියට කළොත් වැක්සින් එක හරියට ගැහුවොත් කක්කල් කැස්ස ගලපටලය උණුසන් නිපාත ඔසුරිය පැපල සරම්ප කම්බුල්ගාය පෝලියෝ ඒවට අපි වැක්සින් ගහලා නතර කරගන්නවා. මම හිතනවා 2000 දී අපි කොරෝනා වලට වැක්සින් ගහලා අපි පණ බේරගත්තා. ඒ වගේ මේ ජ්‍යොතිෂයේ තියෙන වැක්සින් ක්‍රමයක් මොනවද? ඔබ රෝගියෙක් විදිහට නොව ස්පිරිතාලේ ඉන්නෝ නම් ඇදක් උඩ සේලයින් ගහලා කෙදිරි ගන්න නෙමෙයි ඔබ ඉන්නකෝ ස්පිරිතාලේ වෛද්‍යවරයෙක් විදිහට සාතු සේවිකාවක් විදිහට ශිෂ්ට කෙනෙක් විදිහට ඒ වගේ ඇටෙන්ඩන්ට් කෙනෙක් විදිහට එහෙම ඉන්න. එතකොට ඔබට යම් කිසි ජ්‍යොතිෂය දීලා තියෙන එකට මිසක් අර කිව්ව බොරු පලාපලයට බය වෙලා ඒකට රැවටිලා ඉන්න නෙමෙයි. එහෙම ඉන්න ගියොත් ඔබ පරාදයි. මේ ජ්‍යොතිෂය දීලා තියෙන්නේ අවබෝධය
ඒ වගේම විශේෂයෙන් උනන්දුව දෙන්න අතර පවතින අන්‍යෝන්‍ය සුහදතාවය වැඩි කරගෙන දෝෂ භංග කරන්න මිසක් ඒක වැඩි කරගන්න නෙවෙයි. ඊගාවට 6 ගාවට තියෙන 7 විවාහ ජීවිතය. ආර්ථිකයේ ප්‍රශ්නයක් නම් ඒක හදාගන්න මොනවද කරන්නට ඕනේ. 7 වෙනිදී සමහරක් වෙලාවට අද කාලේ sannivedanaye හරි ජාලය හරි දුර්වලයි බොහෝ අයගේ. ඒක වර්ධනය කරගන්න. 8 ආයුෂ මම කියවනේ මත්පැන් ගුරුමේටි අරගෙන එහෙම ගත්තොත් ඒකත් පස්සය. විශේෂයෙන් 10 වෙන්න දුර්වල නම් ආදායම ඒක පොරොන්දු මේ කොහෙවත් නැහැ. ආදායම ඉකොනොමික් එතනින් ගියාම ආර්ථික පොරොන්දු. ඔව් අපි කියනවා ඔබ මාස් පරික්‍රමයේ ඉන්නෝනම් ඒ මාස් පරික්‍රමයේ ලෝකයේ ඇතිකලේ ඉංග්‍රීසිකාරයෝ ඉංග්‍රීසි ජාතිකයක් තුන්දෙනෙක්ගේ ශ්‍රමය අරගෙන එක්කෙනෙක්ගේ වැටුප් දීම තමයි මාස් පරික්‍රම. ජ්‍යොතිෂය එහෙම දෙයක් කියන්නේ. ජ්‍යොතිෂය කියන්නේ හැමදාම සල්ලි හම්බ කරන්න, පින් කරන්න, අමුදරුව පෝෂණය කරන්න, පින් කරලා යම්කිසි මුදලක් ඉතුරු කරන්න. ඒක බුද්ධ දර්ශනෙත් එහෙම කියනවා. එතකොට ඔබට මාස් පරික්‍රමයේ යම්කිසි දුර්වලකමක් තියෙනවනම් හොර වැඩ කරන්න එපා, නරක වෙළඳාම් කරන්න එපා, ඒ වගේම හොරකම් කරන්න එපා, ඒවට යන්න එපා. ඔබට ගේදරයට ගැලපෙන කිසියම් ස්වයං ව්‍යාපාරයක් අතිරේක විෂයක් විදිහට දෙන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් ගැලපෙන රටකට යන්න. එහෙම තිබුණ පළියට කිව්ව පළියට යන්නත් බෑ. ඒකට වෘත්තීය හැකියාව ඇති කරගන්න ඕනේ, භාෂා ඥානෙ දියුණු කරගන්න ඕනේ. අපිට પાස්පෝර්ට් එකත් හදලා තියාගන්න නැත්නම් ඒකේ පොලිමේ ඉන්න ගියාම ඒකත් පස්සයක් වෙයි. අපේ රට සෙන්සුරට අයිති රටක්. එහෙනම් කම්පා වෙන්න එපා. ඒ විදිහට වැඩ කරන්න. අපි කතාවක් තියෙනවා මේ තොප්පිය දාන්න ඕනේ ඔලියේ හැටියට කියලා. එතකොට ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියනවා. එතකොට අපි ඒ ගානට යනකොට මේ සියල්ලක්ම හදාගන්නයි ජ්‍යොතිෂයේ දීලා. ජ්‍යොතිෂයෙන් හැමදේම කරන්න පුළුවන් කියන හැඟීමෙන් ඉවත් වෙන්න කාක බුජන්දර ඉස්සින්වංශයේ කියනවා වගේ. මේවා තේරුම් ගන්න. මේ අන්‍යෝන්‍ය අවබෝධය කියන එක උඟක් වර්ධනය වෙන්නේ sannivedana ජාලය තුලින්. අපේ අය අතර sannivedanaye හරි දුර්වලයි. ඒගොල්ලෝ ටීවී එකට, ඒගොල්ලෝ Facebook එකට, ඒගොල්ලෝ වෙනත් අංශවලට යොමු වුණාම දෙන්න අතර sannivedana ජාලය ඉතා දුර කරකල එක හදා ගන්න. අවසාන එකේ තමයි ඔබ දැනට ගත කරන මහා දසා අතුරු දසා ප්‍රාණ දසා වල තත්ත්වය කොහොමද? සතුරු ගහයද, මිත්‍ර ගහයද, යාළු ගහයද, එතනින් යම නීච ගහයද, උච්ච ගහයද ඒගොල්ලන්ගේ දසාද දැයියන්. ඔබ බලන්න. ඒව අසුබයි කියලා මගුල කඩන්න නැතුව ඉන්න එපා. මගුල පැත්තකට කරන්න ඉන්න එපා. විශේෂයෙන් ඒවට කළ යුතු පිළියම් තියෙනවා. මිත්‍යා පිළියම් නෙමෙයි. සැබෑ ජ්‍යොතිෂයේදී ඒක තමාගේ ආගමානුකූල පින්කත්. මම කියවනේ මිනිසයාට පින් කරන්න, පින් අනුමෝදන් කරන්න, බුදු පසේ බුදු වෙන්න, මහ රාහත් වෙන්න, ඒ වගේම සත්‍යක්‍රියා කරන්න බලේ තියෙන අය. ඒක කාටවත් බෑ. දෙවියන්ට, බ්‍රහ්මයන්ට, යක්ෂයන්ට, ප්‍රේතයන්ට, භූතයන්ට, අමනුෂ්‍යයන්ට, මළගිය අය, තිරිසන් බැරි දේවල් අපිට පුළුවන්. මේ පුළුවන් දෙයින් ගොඩ යන්න. ඒකයි නිවැරදි ජ්‍යොතිෂ විද්‍යාව කිව්වේ. එක අතකට මට හිතෙනවා ජ්‍යොතිෂයේ විද්‍යාවක් කියලා. හේතුව ඉෂිවර සියලුම පරීක්ෂණ කළා තමයි මේ නිගමන අපිට දීලා තියෙන්නේ. ශාස්ත්‍රයක් කිව්වේ ටිකක් අඩමාණයි. මැද්දට গুপ্ত බවක් හැගෙන. ජ්‍යොතිෂයේ গুপ্ত නෑ. ජ්‍යොතිෂයේ තියෙන්නේ ගණිතය, භූගෝලය සහ ග්‍රහ ගමන. තාරකා ගමන නෙමෙයි ග්‍රහ ගමන. ඒකට කියනවා චේෂ්ඨා බලය. මේ තුන පාදක කරගෙන ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔබට සියලුම දේවල් බේරගෙන යන්න පුළුවන්. සැනසීම උදා කරගන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා මෙන්න මේ ක්‍රමයේ භාවිතා කරන්න. මම ඔබ වෙනුවෙන් තමයි මේ අවස්ථාවේදී ඇතිවෙච්ච අතීත සිදුවීම් පැත්තකට දාලා නැගිටින්න ප්‍රයෝජනයට ගන්න කියන මේ පණිවිඩය දෙන්නේ.